Forex Education for Sri Lankans channel එකට ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපේ පාඩම වෙන්නේ NodeFX real account එකට අපේ mobile phone එක හරහා log වෙන්නේ කොහොමද කියන දේ. මේක ඊටාම වැදගත් මාතෘකාවක්. හේතුව තමයි මේ අපි හුඟක් වෙලාවට මේ platform එකේ වැඩ කරන්නේ laptop එකක් හරි නැත්නම් desktop computer එකක් හරි හරහා තමයි අපි log වෙලා මේ trading කටයුතු කරන්නේ. නමුත් යම්කිසි හේතුන් මත අපිට දවසේ සම්පූර්ණ වේලාවක් හෝ ඇතැම් අවස්ථාවලදී අපිට laptop එක ළඟ වාඩිලා ඉන්න වෙලාවක් නැහැ. අපිට computer desktop එක ළඟ වැඩ කරන්න වෙලාවක් නැහැ. යම් යම් කරුණු කාරණා මත අපිට නිවසෙන් බැහැරට යන්න එළියට යන්න වෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී අපේ මේ ට්‍රේඩ් කරන කටයුතු මගහැරෙන්න පුළුවන්. නැත්නම් ඒවට අපිට අවධානය යොමු කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට ලැප්ටොප් එකකින් වගේම ඩෙස්ක්ටොප් එකකින් වගේම අපේ මොබයිල් ෆෝන් එක හරහාත් මේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඊට අවශ්‍ය පහසුකම් මේ NodeFX ආයතනය හරහා ලබා දීලා තියෙනවා. එහෙමනම් අපි මේ වෙනකොට වීඩියෝස් 7ක් කතා කරලා තියෙනවා. වීඩියෝස් 7කින් මේ Forex සම්බන්ධව හැඳින්වීම කරලා තියෙනවා. මේ අද යන්නේ 8 වෙනි වීඩියෝ එක. 8 වෙනි වීඩියෝ එකේදී අපි කතා කරන්නේ NodeFX login එක අපේ mobile phone එකට දාගන්නේ කොහොමද? නැත්නම් app එක install කරගන්නේ කොහොමද කියන දේ. මෙතනදී අද මේ මාතෘකාවට සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා අපගේ මේ තියෙන වීඩියෝස් හැම එකක්ම අපි නම්බර්ස් කරලා තියෙන්නේ එකේ ඉඳන් number 1 වල ඉඳන් number 7 වෙනකම් වීඩියෝස් නම්බර්ස් කරලා තියෙන්නේ මේ අද 8 වෙනි වීඩියෝ එකේ මුලින්ම තියෙන වීඩියෝස් ටික බලලා පුළුල් අවබෝධයක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේම අවබෝධයක් ලබාගෙන අපේ මේ 8 වෙනි වීඩියෝ එක බලන්න කියන කාරුණික ඉල්ලීම කරනවා. මොකද මැදින් සම්බන්ධ වෙන්න එපා. ඕගොල්ලන්ට මේ සම්බන්ධව තේරෙන භාෂාවෙන් සරල සිංහලෙන් මේ හැමදේම පැහැදිලි කරලා තියෙන්නේ. මුලින් ඉඳන් බැලුවා නම් Forex සම්බන්ධව දන්නේ නැති කෙනෙක්ට උනත් මේ Forex කියන්නේ මොනවද කියන දේ ඉගෙන ගන්න හරි පහසුයි. ඊට අමතරව පොඩි ඉල්ලීමක් කරන් තියෙනවා. අපේ channel එක වද්ද බලන කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න. ඊට අමතරව bell icon එක click කරන්න. අපි අලුතෙන් දාන videos හැමදේම ඔයාලට අලුතෙන් එන videos හැමදේම බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට Forex account එකක් NodeFX account එකක් open කරගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ මේ හැම වීඩියෝ එකම පහලින් comment section එකේ අපි link එක දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහිල්ලා account එකක් open කරගන්න. එතකොට මේ NodeFX සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටලුවකදී ඕනෑම තාක්ෂණික ගැටලුවකදී ඕනෑම ප්‍රශ්නයකදී අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ඒ කටයුතු වෙනුවෙන් මැදිහත් වෙලා ඔයගොල්ලන්ට පැය 24 පුරාටම අවශ්‍ය සේවාව අපේ හරහා නොමිලේ ලබා ගන්න පුළුවන්. හේතුව අපි NodeFX ආයතනයේ ලංකාවේ නියෝජිතයෙක් හැටියට කටයුතු කරන නිසා. හරි. එහෙමනම් අපි යමු අද අපේ 8 වෙනි වීඩියෝ එකට NodeFX login එක අපේ mobile phone එකට install කරගන්නේ කොහොමද කියන එක. මම හිතන්නේ හැමෝම ළඟම Android phone එකක් එක්ක Apple phone එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙමනම් ඕනම කෙනෙකුට තමුන්ගේ mobile phone එක හරහා මේ app එක install කරගන්න පුළුවන්. අපි එහෙමනම් අද යමු. මම මුලින්ම මගේ මේ ෆෝන් එකේ app එක මම install කරලා තියෙනවා දැනට. මම මේකේ හින්දා මේ app එක මගේ ෆෝන් එකෙන් uninstall කරලා ඔයගොල්ලන්ට මේක අලුතින් install කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මම හැඳින්වීමක් කරන්නම්. මුලින්ම ඔයගොල්ලන්ගේ mobile phone එක අරගන්න. mobile phone එකේ අපි හිතමු Android phone එකක් නම් Google Play Store වලත් Apple phone එකක් නම් Apple App Store වලත් මේ login මේ app එක ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්. පළවෙනියටම ඔයගොල්ලන්ගේ mobile phone එක මම මේ අද install කරන්නේ Android phone එකක. Android phone එකක් නම් මුලින්ම ඔයගොල්ලෝ මේ search bar එකට ගිහිල්ලා හරි නැත්නම් සමහර phone වල screen එකේම තියෙනවා Google Play Store එක. මේකේ Play Store එකට Google Play Store එකට ගිහිල්ලා එතන ඔයා type කරන්න ඕනේ මේකේ අපි සාමාන්‍ය ඔයගොල්ලෝ ඕනම app එකක් install කරන්න මේ search කියන තැන ගිහලා search bar එකේ තමයි ඔයාලට ඕන app එකේ නම type කරන්න. ඔයා මෙතන මේ එන search bar එකේ type කරන්න Meta MetaTrader 4 කියන එක. නැත්නම් MetaTrader 4 කියන්නත් පුළුවන් නැත්නම් MT4 කියලා ගන්නත් පුළුවන්. MT4 කියලා ගැව්වත් එනවා. අපි search කරමු long name එකෙන් MetaTrader 4 මේ type කරනකොටම මේක automatically එනවා. MetaTrader 5 කියන එක ගන්න එපා. MetaTrader 4 කියන එක ගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට පල්ලෙහෙන් පේනවා දෙවනියට MetaTrader 4 Forex Trading. නිල් පාට කොටුවක් ඇතුලේ රවුන්ඩ් තුනක් number 4 එක
රවුම් හතරක මැද රවුමේ number 4 කියලා මෙන්ෂන් වෙන icon එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. MetaTrader 4 forex trading MetaQuad software corporation කියලා. ඒ දෙවනියට තියෙන app එක install කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ app එක percentage එකකට ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙලා ඔයාලගෙන් අහනවා මේක install කරන්නද කියලා. normally ඔයගොල්ලෝ ෆෝන් එකකට app එකක් install කරනවා හා සමානයි. දැන් මේක මේනකොට install වෙමින් පවතින mobile phone එකට. දැන් මේක already install වෙන MetaTrader 4 forex trading installed කියන එක ඔයාලට පේනවා. එතකොට මෙතනින් මේක open කරගන්න. open කියන එක දැන් ඔබ ක්ලික් කළාට පස්සේ ඔයාලට පේන්නනවා මෙන්න මේ වගේ load වෙනවා වාගේ app එක. ඊට අමතරව මේකෙදි මේ welcome to MetaTrader 4 කියලා ඔයගලගේ agreement එක නැත්නම් user agreement එක එනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක කියවලා බලන්න. කියවීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක කියවලා බලලා මේක accept කරන්න. ඊට පස්සේ open a demo account. අපිට ඇත්තටම demo account එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අපි මේ අපිට demo account එකක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි demo account එකක් කලින් open කළා. ඒකෙන් හින්දා මේ එක close කරලා දාන්න. close කරාම ඔයාලට මෙන්න මේ වගේ interface එකකට එනවා. login to an account. choose trading server. මෙතනින් අපි අපේ server එක සමා වෙන්න අපි අපේ server එක select කරන්න ඕනේ. ඔයාලට මතක ඇති අපි account එක අපේ laptop එක හරහා නැත්නම් desktop එක හරහා open කරාම මම ඕගොල්ලන්ට කිව්වා ඔයාලට account එකේ details ඔයාලගේ ජීව දත නැත්නම් ඒ තොරතුරු ටික වගේ නම address passport numbers ඒ දාලා account එක create කරාට පස්සේ ඔයගලන්ට finally ඔයගලන්ට හම්බ වෙනවා account එකේ login details ටික account number එක password එක ඒ ටික ලැබෙනවා. මම ඔයාලට කිව්ව එක කොහේ හරි එක්ක print out එකක් අරන් තියාගන්න නැත්නම් photo එකක් අරන් තියාගන්න කියලා. එතකොට ඒකේ සඳහන් වෙනවා ඔයාගේ server එක මොකක්ද කියන එක. බලන්නේ print out එකක් ගත්තා නම් photo එකක් ගත්තා නම් ඒකේ බලන්න පහලින් සඳහන් වෙනවා ඇති NodeFX Real 2 නැත්නම් NodeFX Real 4 ඒ වගේ server එකේ නම තමයි NodeFX Real 2 NodeFX Real 4 ඒ වගේ ඔයාලට පෙන්නනවා. එතකොට අපි මෙතන අපි හිතමු ඔයාගේ තියෙන්නේ NodeFX Real 2 නම් අපි බලමු මෙතන type කරනවා මේ search bar එකේ node සමා වෙන්න NodeFX කියලා ගහනකොටම type කරනකොටම ඔයාලට එනවා NodeFX demo. ඔයාගේ අපි හිතමු demo account එකට ඔයාලට log වෙන්න අවශ්‍ය නම් mobile phone එක අරන් demo කියන එක දීලා demo account එකෙන් log වෙලා යන්නත් පුළුවන්. මේ තුනේම NodeFX demo Real 2 Real 4 මේ තුනේම log වෙන්න එකම විදිහට. ඒකින්ද මේක වෙනසක් නෑ. අවශ්‍ය කෙනෙක්ට ඉන්නවා නම් demo account එකට log වෙලා පස්සේ යන ගමන් පාරේ තමුන් යන ගමන් මේ පාරේ අවධානයෙන් යන්න මේ තමුන් නිකන් ඉන්න වෙලාවක් තියෙනවා නම් මොබයිල් ෆෝන් එකේ Facebook use කරන වෙලාවට TikTok use කරන වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවට ඒව වැඩ නවත්තලා මෙන්න මේ NodeFX demo account එකට log වෙලා මේ NodeFX ආයතනයේ තමුන්ට නිකන් දීලා තියෙන සල්ලි වලින් practice කරන්න. එතකොට ඔයාලට ඔයාගේ demo account එකට උනත් මේ මොබයිල් ෆෝන් එක හරහා log වෙන්න පුළුවන්. එතකොට ඔයා select කරන්න ඕනේ එහෙමනම් demo account එකේ practice කරනවා නම් NodeFX demo කියන එක. අපි අද log වෙන්නේ අපේ real account එකට. මේ ඔක්කොම login වෙන ආකාරය සමානයි. හරිද? එහෙමනම් මම මේකේ log වෙනවා NodeFX Real මගේ තියෙන server එක Real 2. මම Real 2 කියන එක දාලා මෙතන මගේ තියෙන login details ටික. මේකෙදි login එකට දාන්න ඕනේ ඔයාගේ account number එක. ඊට අමතරව මේකේ password එක හැටියට දාන්න ඕනේ ඔයාගේ traders password එක. ඔයාලට ඒ ආපු ගත්ත print out එකේ නැත්නම් ඔයාලට save කරලා තියාගන්න කියපු ඒ කොලේ මේ interface එකේ තියෙන ඔයාගේ login එක හැටියට වෙන ඔයාගේ account number එක ඔයාගේ password එක හැටියට දාන්න ඕනේ phone password කියන එක නෙමෙයි. හොඳට මතක තියාගන්න phone password කියන එක දාන්න එපා. ඒක නෙමෙයි දාන්නේ traders password කියන එක දාන්නේ. traders password එක දාලා ඔයාට log වෙන්න පුළුවන්. දැන් මම දැන් මේ වෙනකොට මම මේකේ මගේ account වල log වෙලා ඉන්න හින්දා මේක පෙන්නනවා. දැන් මම type කරනවා මගේ account number එක 173යි 57යි 29. එතකොට මම මේක දාලා මෙතන මගේ password එක මම type කරනවා. මගේ තියෙන type කරන password එක type කරලා මතක ඇතුවම මේකේ මෙතන save password කියන එක ටික් කරන්න. එතකොට ඔයාට mobile phone එක කරා මේ app එකට log වෙනකොට automatically ඔයාගේ account එකට log වෙන්න පුළුවන්. log වෙන්න පහසුයි. මම එහෙමනම් මම එහෙම ටික් එක දැම්මා. දාලා
මගේ මේ account save කරලා තියෙන automatically පෙන්නනවා ටික් කරම account number එක select කරලා save password කියන එක දාලා මම මේක sign in වෙනවා හරිද sign in වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ account number එකට connecting කියලා 173 ඒ number එකත් එක්ක ඔයාගේ අදාළ account number එක මගේ server එක real to connecting කියන එක පෙන්නනවා ඔව් විනාඩියකින් මේකේ පොඩි අත්වැරදීමක් සිද්ධ වුණා අපි මේකෙදි මගේ server එක real 2 නෙමෙයි real 4 විනාඩියකින් අපි මේකෙදි ගන්න ඕනේ මගේ එක වෙන්නේ NodeFX real 4 කියන එක මගේ real 2 නෙමෙයි server එක වෙන්නේ NodeFX real 4 select කළා මගේ account number එක දාලා මම sign in වෙනවා එතකොට ඔයාලට පේන්නනවා connecting කියන එක ඔයාලා log වුණා නම් නිවැරදිව log වුණා නම් මේක connecting කියලා ඇවිල්ලා ඔයාලගේ account එකට log වෙන්න පුළුවන් log වුණා නම් ඔයාලගේ account එකේ නම ඒ විස්තර ටික පෙන්නනවා ඔයාගේ account number එක ඔයාගේ නම ඒ details ටික පෙන්නනවා හරිද ඊට පස්සේ අපිට මේකේ තියෙනවා මේ වම් අත පැත්තේ දැන් log වුණා නම් ඔයාට ඔයාගේ account එකේ බලන්න පුළුවන් ඔයාගේ account number එක පෙන්නනවා ඊට අමතරව ඔයාගේ server එක පෙන්නනවා ඒ කියනවා නිවැරදි ආකාරයෙන් account එකට log වෙලා තියෙනවා හරිද එතකොට ඔයා මේ වම් අත පැත්තේ ඉහළින්ම පෙන්නනවා ඉරි කෑලි තුනක් ඒතර ටච් කළොත් ඔයාට බලන්න පුළුවන් ඔයාගේ profile එක ඔයාගේ profile එක බලන්න පුළුවන් ඊට අමතරව මේකේ trade mailbox economic calendar traders community my MQL5 algo trading settings journal about කියලා options කීපයක් තියෙනවා මේකේ මේ trade කියන තැනට ගියොත් පෙන්නන්නේ ඔයාගේ දාපු trade ටික තමයි පෙන්නන්නේ trade දාන්නවා තාම අපි මම වර trade කරන්න උගන්වලා නැහැනේ ඒකින්ද trade අපි හිතමු ඔයා මොනවා හරි buying and selling කළා නම් ඒ කරපු දේවල් ටිකේ trade කියන එක යටතේ පෙන්නනවා ඊට අමතරව mail box එකට සාමාන්‍යයෙන් normally එන්නේ emails ටික මේකේ settings කියලා තියෙනවා මේ settings වලට ගිහිල්ලා මේ chart එකේ තියෙන දේවල් අර අපි NodeFX site එකේ MT4 එකේ අපි NodeFX site එක logලා MT4 software එක laptop එකට download කරානේ ඔයාලගේ computer එකට download කරලා log වෙලා අපි ඒකේ තිබිච්ච settings වෙනස් කරානේ ඒ කියන්නේ screen color එක වෙනස් කළා candles වල පාට වෙනස් කළා chart එකේ පාට වෙනස් කළා ඒ වගේ අපි නොයෙකුත් වෙනස්කම් කළා නමුත් මම ඕගොල්ලන්ට අවවාදයක් හැටියට කියන්නේ මේකේ තියෙන දේවල් වෙනස් කරන්න එපා මේ තියෙන standard settings වලටම තියන්න මේවා ටික් කරලා එහාට මෙහාට මාරු කරන්න එපා මේ තියෙන විදිහටම තියන්න ඒක තමයි මේ දීලා තියෙන විදිහ ඇත්තටම අපිට user friendly හරිද එතකොට අපි මේ විදිහට මේක කරලා මෙතනින් මේකෙන් අයින් වෙන්න ඒකෙන් අයින් වෙන්න පුළුවන් ඔය settings කියන එතනටම ගිහිල්ලා නැත්නම් අපි මේ trade කියන තැනට ගිහිල්ලා හරි නැත්නම් ඔයාට පුළුවන් මෙතන මේ වම් අත පැත්තේ පහළින්ම පෙන්නනවා ඊතල දෙකක් උඩටත් පහළටත් අන්නේ කොටසට ආවනම් ඔයාට මෙතනින් මේ තියෙන options කීපයක් අයින් වෙන්න පුළුවන් මේ interface එකේ. ඊට අමතරව ඒ පල්ලෙහාම වම් අත පැත්තේ පහළම තියෙන එකට ගියොත් ඔයාලට පෙන්වන්නේ මේකේ ඔයාලා trade කරන currencies මොනවද? ඔයාලට තියෙන currencies මොනවද කියන එක. අපි හිතමු දැන් මේකේ ඔයාගේ chart එකේ මුකුත්ම දැන් මගේ chart එකට automatically add වෙලා තියෙනවා euro USD. ඔයාලට බලන්න පුළුවන් මේ candle පල්ලෙහා වම් අත පැත්තේ පල්ලෙහා පෙන්නනවා candles තුනක්. ඒ candles තුනට click කරාම ඔයාලට බලන්න පුළුවන් මේකේ පෙන්නනවා euro USD M5. ඒ කියන්නේ euro vs USD M5 කියන්නේ මොකද්ද? මිනිත්තු 5 time frame එකේ chart එකක් පෙන්නනවා. ඇත්තට මම euro USD මේ වෙලාවේ කරන්නේ නැහැ දැනට. ඒකින්ද ඒ කියන්නේ කලින් මම කළා දැනුත් කරනවා. දැන් මේ අද දවස් තුල මම ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒකයි මම මේ කිව්වේ. ඒකින්ද මම ඒ chart එක තියෙද්දි මම කියන මට ඕනේ මම mainly කරන්නේ GBP USD නේ. මට ඕනේ මෙන්න මේ GBP USD කියන එක add කරගන්න. මම එතකොට මේක ඇඩ් කරගන්නේ මෙන්න මේ වම් අත පැත්තේ පල්ලෙහා තියෙන මේ ඉහළටත් පහළටත් ගිහලා තියෙන arrow එක ක්ලික් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඒකෙදි මේ උඩ පෙන්නනවා ප්ලස් මාක් එකක්. ඔයාලට දකින්න ඇති දකුණු අත පැත්තේ උඩම. ඒ ප්ලස් මාක් එක ක්ලික් කරලා මම මෙතන අවශ්‍ය කරන්සි එක ටයිප් කරනවා. GBP USD GBP USD. එහෙම ටයිප් කරලා ඔයාට ඕන නම් ඒ කරන්සි එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ මෙතන මේ පෙන්නන chart එකේම තියෙනවා GBP USD. ඒක උඩ ක්ලික් කරගෙන හිටියාම ඔයාලට පෙන්නනවා open chart. open chart new order කියන එක නෙමෙයි ඊට දෙවෙනියට තියෙනවා open chart. මම ආයෙ පෙන්නන්න. මම කරන්නේ අපි තුමු අද දවසේ සෙල් කරන Binance ලින්කන් GBP USD නා. මම මේ GBP USD කියන එක ටච් කරගෙන ඉන්නකොට
එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මම එතනින් ඕපන් chart කියලා ගත්තාම ඔයාලට පෙන්නනවා ඔන්න කරන්සි එක GBP USD M5 කියන එක. මම ඔයාලට කිව්වා M5 කියන එක අපි ට්‍රේඩ් කරන්නේ අපි කරන්නේ M15. එතකොට අපිට මේ ටයිම් ෆ්‍රේම් එක ලැප්ටොප් එකේ වගේම මේ මොබයිල් ෆෝන් එකෙන් මාරු කරගන්න පුළුවන්. මේ ඔයාලට වම් අත පැත්තේ උඩින්ම පෙන්නනවා GBP USD M5. අන්න එතන ටච් කරන්න. ටච් කරාම ඔයාලට මෙන්න මේ වගේ රවුමක් එනවා. මේ රවුම ඇතුලේ තියෙනවා ඔයාගේ ටයිම් ෆ්‍රේම් ටික. M1, M5, M15, M13, H1, H4, D1, W1, MN කියලා. ඒ කියන්නේ අර ලැප්ටොප් එකේ නැත්නම් ඩෙස්ක්ටොප් එකේ ඔයා ඉන්ස්ටෝල් කරපු MetaTrader 4 platform එකේ තියෙන ටයිම් ෆ්‍රේම් එකම මේකෙත් තියෙනවා. එහෙනම් අපිට අපි මේක සිලෙක්ට් කරගන්නේ අපි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ M15 කියන එක. නම් M15 සිලෙක්ට් කරාම ඔටෝමැටිකලි වෙනවා GBP USD M15 කියලා. හරි. එතකොට ওই විදිහට තමයි අපි පළවෙනියටම අපේ ඉන්ටර්ෆේස් එක අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි වම් අත පැත්තේ උඩ ඉඳන් මේකේ තියෙන දේවල් අපි බලාගෙන ඉමු මොනවද තියෙන්නේ කියන එක. මේ මම උඩින්ම කිව්වා වම් අත පැත්තේ ඉහළින්ම තියෙන්නේ මේකේ ප්‍රොෆයිල් එකට ලොග් වෙලා අපි ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන් සෙටින්ග්ස් ඒ ටික තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ දෙවෙනියට පෙන්නනවා අර ක්‍රොස් මාක් එකක් පෙන්නනවා. මේ ක්‍රොස් මාක් එක සිලෙක්ට් කරන්න බෑනේ. සිලෙක්ට් කරාම වැටෙන්නේ මොකද්ද? ඔයාගේ සම්පූර්ණ ඉන්ටර්ෆේස් එකට ක්‍රොස් එකක් වැටෙනවා. මෙන්න මේ වගේ මේ ක්‍රොස් එක උඩව ටච් කරගෙන ඔයාගේ ඇඟිල්ල එහාට මෙහාට අරන් ගියොත් ඔයාට මේකේ මූවමන්ට්ස් බලා ගන්න පුළුවන්. මේක හැම එක තැනට යනවා. ඒ කියන්නේ අර ලැප්ටොප් එකේ ඉන්ස්ටෝල් කරපු MT4 වගේම මේකෙත් මේ ප්‍රස්ථාරය අපිට අවශ්‍ය තැන් අයිඩෙන්ටිෆයි කරගන්න ප්‍රස්ථාරයක අපිට මේ සිරස්අක්ෂයත් තිරස්අක්ෂයත් චෙක් කරගන්න ප්‍රයිස් එක දැන් කීයද කියන එක හරියට බලා ගන්න පුළුවන් විදියට මේ වගේ ක්‍රොස් මාක් එකක් දීලා තියෙනවා. මේක හැමතැනටම අපිට මූව් කරලා ඕන තැනකදී අපිට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න තමයි දීලා තියෙන්නේ. මේ ක්‍රොස් මාක් එක අයින් කරන්න පුළුවන්. ආපහු එතනම ක්ලික් කරාම මේක ක්‍රොස් මාක් එක අයින් වෙනවා. ඊට අමතරව මේකේ ඉන්ඩිකේටර්ස් on GBP දෙවෙනියට මේකේ තියෙනවා F අකුරක්. මෙන්න මේකෙදි main chart, moving average, indicator window 1 ඒ වගේ පෙන්නනවා. මේකෙදි මේ කොටස ඔයගොල්ලන්ට දෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේක වෙනස් කරන්න මුකුත් කරන්න යන්න එපා. තියෙන විදිහටම තියන්න. මෙතනින් අයින් වෙන්න මේ side arrow එක ක්ලික් කරලා මෙතනින් අයින් වෙන්න. දෙවනියට ඔයාලට පුළුවන් මම ඔයාලට කිව්වා මේ ලැප්ටොප් එකේ අපි මේ MT4 ඉන්ස්ටෝල් කරාම මේකේ chart එකේ එක එක දැන් අපිට මාක් කරගන්න පුළුවන් කියලා direct horizontal line එතකොට angle lines ඇඳලා අපිට මේ මාක් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකෙත් මේ දීලා තියෙනවා අපිට මේ lines මේ ඕන අවශ්‍ය විදියට මාරු කරගන්න පුළුවන්. මේවා අපිට ඇඳ ගන්න පුළුවන් මේ lines මේ මෙන්න මේ තියෙනවනේ මෙතන රවුමක් ත්‍රිකෝණයක් සහ ඍජු කෝණාශ්‍රයක් තියෙන එකක්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා vertical lines, horizontal lines, angle lines. දැන් මම ඉස්සෙල්ලා සිලෙක්ට් කළේ M15 වලට vertical line එක. අපි දැන් බලමු මේකේ angle line එක සිලෙක්ට් කළොත් angle line එකක් තියෙනවා. අපිට මේකේ angle line එක අඳින්නත් පුළුවන්. මේ ටීබල් ටච් කරාම මේ angle line එක මෙතන අපිට angle විදියට අඳින්නත් පුළුවන්. ඉතින් අපිට ඒ විදිහට ඕන මේ මොබයිල් ෆෝන් එකෙත් මේවා අඳින්න පුළුවන්. ඒ වගේම මේක අයින් කරනවා නම් අපිට අයින් කරන්න පුළුවන්. අපි ඩ්‍රෝ කරපු නැත්නම් ඇඳපු ඒ ඇන්ගල් ලයින් එක උඩ ටච් කරාම මේ උඩින් පෙන්නනවා M15 vertical line ඩස්ට්බින් එකක් වගේ වෙනවා. ඉතින් අපිට ඩිලීට් කරුවා එක. එතකොට ඒක අයින් වෙනවා. හරිද? අපිට මේ තියෙන ඇඳපු ඇන්ගල් ලයින් සියල්ල අපිට අයින් කරන්න පුළුවන්. ඊට අමතරව පෙන්නනවා මේ ඩොලර් මාක් එකක් එක්ක ඩොලර් මාක් එකක් පෙන්වනවා. ඒකෙනිත් තියෙන අපිට අර කරන්සි ඕන එකක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. මේ යූරෝ USD, GBP USD මේ කරන්සි ඕන එකක් ඇඩ් මේ ඩොලර් මාක් එකට ගිහලා අපි යූරෝ USD කියලා ගත්තොත් වට යූරෝ USD කියනවා. අපි හිතමු මෙතන ගිහලා අපි GBP USD සිලෙක්ට් කළොත් GBP USD කියන එක එනවා. එහෙම තමයි ඒකේ අපිට ඔප්ෂන් එක තැන් තුනක දීලා තියෙනවා. අපිට අවශ්‍ය ට්‍රේඩ් කරන කරන්සි එක සිලෙක්ට් කරගන්න තැන් තුනක අපිට ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඕන තැනකින් කරගන්න ඕන. නමුත් වඩාත්ම ලේසි මේ ඩොලර් මාක් එක උඩ ක්ලික් කරා නම් ඔයාට ඕන කරන්සි එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. ඊට පස්සේ වම් අත පැත්තේ මේ දකුණු අත පැත්තේ ඉහළම දකුණු අත පැත්තේ ඉහළින්ම පෙන්නනවා අපව ප්ලස් මාක් එකක්. ඔයාලගේ ෆෝන් එකේ නම් බැටරි එක පෙන්වන තැන උඩ නැත්නම් ඔයාගේ දකුණු අත පැත්තේ ඉහළම පෙන්වනවා ප්ලස් මාක් එක කොටුවක්. අපි ඒක සිලෙක්ට් කරාම එතනින් තමයි අපිට අවශ්‍ය ට්‍රේඩ් එක දාන්නේ. ආපහු බලන්න දකුණු අත පැත්තේ උඩම පෙන්වනවා ප්ලස් මාක් එකක්. ඒක ටච් කරන්න. ටච් කරාම එනවා GBP USD, Great Britain Pound vs US dollars. එතකොට අර අපි ලැප්ටොප් එකේ කරනකොට නිව් ඕඩර් එකේ අලුතෙන් ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා මම කිව්වේ. ආන්නේ වගේ මෙන්න මෙතනින් තමයි අපි ඕඩර් එකක් දාන්නේ. ආපහු බලන්න ෆෝන් එකේ දකුණු අත පැත්තේ උඩම තියෙන ප්ලස් මාක් එකට ක්ලික් කරාම
වැටෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක. මෙතනදී ඔයාලට පුළුවන් මේ මාකට් එක්සිකියුෂන් කියන්නේ මේ දැනට ඇත්තටම තියෙන මාකට් එක. රන් වෙන මාකට් එක තමයි මේ ECG එකක් වගේ ඔයාලට පේනවා මේක යනවා එනවා. එතකොට මෙතන හැම වෙලෙම සිලෙක්ට් වෙලා තියෙන්නේ leverage එක නැත්නම් volume එක quantity එක එකක් හැටියට. අපිට එකක ට්‍රේඩ් කරන්න බෑ. ඒකින්ද අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක අඩු වැඩි කරගන්න ඕනේ. අපි මේ පැත්තෙන් අපි හිතමු මේ එකනේ තියෙන අපි ඊට මෙහා පැත්තෙන් තියෙනවා ධන 0.01. අපි ඒක සිලෙක්ට් කරොත් එතකොට මේ පැත්තට වෙනස් වෙනවා. ධන 1.01ක් වුණා. 1.01කට අපි ට්‍රේඩ් කරන්නත් බෑ. අපි ඒකෙන් මේ නම්බර් එකට ඉස්සරහින් ටයිප් කරලා අපි මේක 0 කරගන්න ඕනේ. නැත්තම් මේ ටික මේක ඩිලීට් කරන්න. මේක දාලා බෑක් ස්පේස් කරාම මේක බෑක් ස්පේස් වෙනවා. එතකොට අපි දැන් ගන්න 0.01කට ටයිප් කරගන්න. ඒ ටයිප් කරලා දැන් අපිට මේ වෙලාවේ ගන්න අවශ්‍ය ඕඩර් එකක්. එතකොට මෙන්න මේ විදිහට පේනවා. එතකොට මේකේ 0.1ක් තමයි අපි ගන්න වොලියුම් එක, ක්වොන්ටිටි එක. එතකොට මේකේ දෙපැත්තටම පෙන්නනවා බින්දු ගොඩක් තියෙන කොටු දෙකක් සංගල වරහන් ඇතුලේ. ඔයාලට පේනවා එක වම් අත පැත්තේ තියෙනවා දකුණු අත පැත්තේ තියෙනවා. මේ දෙකටම දෙපැත්තෙන් ප්ලස් මයිනස් කියලා තියෙනවා. මේ තියෙන්නේ මේකේ වම් අත පැත්තේ තියෙන එක මම මේ ටයිප් කරලා තියෙන මෙන්න මේ පැත්ත තමයි ස්ටොප් ලොස් එක දාන්නේ. අපි කියනවා යම්කිසි ට්‍රේඩ් එකක් මම මේ කියන ගානට වැඩිය ඉහළ ගියොත් බයි ඕඩර් එකක් නම් පහළ ගියොත් සමා වෙන්න ඉක්මනට පිය වෙන අලාභයක් නොවි පිය වෙන්න සහ වැඩි ලොකු අලාභයක් නොවි පිය වෙන නම් අපි පැත්තේ ස්ටොප් ලොස් එකක් දානවා. දකුණු අත පැත්තේ තියෙන්නේ දැන් මේ වාට මේ කර්ස් එක පේනවා ඇති. දකුණු අත පැත්තේ තියෙන්නේ ටේක් ප්‍රොෆිට් එක. වම් අත පැත්තේ තියෙන්නේ ස්ටොප් ලොස් එක. දැන් මේ ක්ලික් වෙන්නේ බ්ලින්ක් වෙන්නේ වම් අත පැත්ත. මේ පැත්තේ අපි හදන්න පුළුවන් ස්ටොප් ලොස් එක. මේ පැත්තේ හදන්න පුළුවන් ටේක් ප්‍රොෆිට් එක. මේ වචන දෙක විතරක් දැන්ට ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. මම ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් කියන එක වෙනමම උගන්වනවා. දැන් මේ ඔක්කොම මේ වෙලාවේ කියන්න ගියොත් ඔයගොල්ලන්ගේ ඔළුව නිකන් අච්චාරුවක් වෙනවා. ඔක්කොම පැටලෙනවා. මේ කියපු වචන මොනවද කියන එක මතක තියාගන්නකො. ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට්. ඔන්න ඔය දෙක විතර මතක තියාගන්න. හරිද? එතකොට අපි ඒකේ ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් හදන්නේම වෙනම උගන්වනවා. හරිද? ඊට පස්සේ අපි බලනවා මේ අවස්ථාව අනුව අපිට අවශ්‍ය සෙල් කරන්නද බයි කරන්නද කියලා බලලා අපි මේ දෙපැත්තේ සෙල් ඇන්ඩ් බයි මේ දෙකෙන් අපිට බයි කරන්න ඕන නම් බයි කරනවා සෙල් කරන්න ඕන නම් සෙල් කරනවා. සෙල් කරාම අපේ ඕඩර් එක වැටෙනවා. දැන් අපි බලමු මම මේ දැන් තියෙන මාකට් එකේ තත්ත්වය අනුව මම ට්‍රේඩ් එකක් දාන්න මම මේ වෙලාවේ දානවා සෙල් ඕඩර් එකක්. දාන්නේ කොහොමද? අර කිව්වා වගේම දකුණු අත පැත්තේ ඉහළ තියෙන ප්ලස් මාක් එක සිලෙක්ට් කළා ගිහිල්ලා බිඳුව මෙතන දැන් එකක් තියෙන්නේ. එකක් නෙමෙයි මට ඇත්තටම ඕනේ. මේක මම බෑක් ස්පේස් කරනවා. මොබයිල් ෆෝන් එකෙන් වැඩ කරනකොට අනිවාර්යයෙන්ම බලන්න මේ ක්වොන්ටිටි එක නැත්නම් වොලියුම් එක කීයක්ද කියන එක. වොලියුම් එක 0.01ක් තියලා මම මෙතන දානවා sell order එකක්. දැන් මම order is open. දැන් ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ දැන් මේ පළවෙනියටම වම් අත පැත්තේ පල්ලෙහෙන් පෙනෙන ඊතල් දෙකකින් කරන්සිස් ටික ඊට පස්සේ chart එක ඊට පස්සේ තුන්වෙනියට එන්නේ ඔයාලා මේ මම ක්ලික් කරනකොට පේනවා මේ බ්ලූ කලර් වෙනවා. ක්ලික් කරන එක තමයි බ්ලූ කලර්. පල්ලෙහා බලන්න පහළ තියෙන මේ කරන්සිස් දෙවෙනියට කැන්ඩල් ස්ටික් ක්ලික් කරන chart එක වෙනවා. ඒ කැන්ඩල් ස්ටික් බ්ලූ කලර් වෙනවා. ඊට පස්සේ තියෙනවා arrow එකක් ඉහළට ගමන් කරන එක. තනි arrow එකක්. ඒකේ තියෙනවා අපි දාපු trade එක. දැන් මේ trade එක මේ profit වෙන්න දැන් මේ යන්නේ. දැන් ඔයාලට පේනවා. දැන් මම මේක profit වුණාම මම ඔයාලට මේක close කරලා පෙන්නන්න. හරිද? මම example එකක් ගන්න. දැන් මේ ඍණ 3යි ඍණ 4යි ඔය වගේ තියෙන මේ trade එක දැන් මේක profit වෙනවා තව සුළු මොහොතකින්. profit වෙනවා කියන එක මම ස්ථීරටම නියත වශයෙන්ම කියන්නේ මම මේක දාන්නවා. මේක තව අපි හිතමු තව විනාඩි 10කින් 15කින් 20කින් මේක profit වෙනවා. මොකද හේතුව මේක මම දැන් මේ trade එක දැම්මේ supply and demand. නැත්තම් අපි ඕකටම කියන තව නමක් තියෙනවා resistance area වලදී. resistance area වල තමයි අපි මේ දාන්නේ trade එකක්. supply and demand. නැත්නම් අපි කියනවා supply and demand කියන එක. ඒ වගේ area එකක තමයි මේ trade එක දාලා දෙන්නේ. කියන මේ trade එක තව සුළු මොහොතකින් profit වෙනවා. ඒ profit වුණාම අපිට මේ close ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඒකෙන් තමයි ඒක බලන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා මේ ඊට එහා පැත්තෙන් පෙන්වන පල්ලෙහා ටිකක් ලාච්චුවක් වගේ එකක්. මේකේ තමයි අපි close කරන trade profit වෙලා පෙන්වන්නේ. හරිද? අපිට ඒ close කරාම trade එක මෙතන ටක් ගාලා වඩනවා close වෙලා profit එක කීයක්ද කියන එක. ඊට පස්සේ මෙතන පෙන්නන්නේ මේ මාකට් එකේ තියෙන news. ඒව නම් ඔයාලට එච්චර මෙතනදී updated news වැදගත් වෙන්නේ නැහැ. ඒකින්ද ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න එපා. මෙතන තියෙන්නේ මේ message කරන්න පුළුවන් mail box එක ඒ ටික.
එතකොට අපි දැන් මේ පැත්තේ දැන් ආවනේ මේ තියේ පල්ලෙහාම වම් අත පැත්තේ ඊතල දෙකක් පෙන්නනවා. ඒකේ කරන්සිස් ටික පෙන්නනවා. දෙවෙනියට පෙන්නන්නේ කැන්ඩල් ස්ටික් එක chart එක. තුන්වෙනියට පෙන්නන්නේ ඔයා දාපු ට්‍රේඩ් එක. හරිද? ඊට පස්සේ පෙන්නන්නේ ඔයාගේ මේ wallet එක නැත්තම් ඔයාගේ locker එක. මේකේ තමයි ඔයාගේ තියෙන ක්ලෝස් කරන ට්‍රේඩ් වල ෆයිනල් ට්‍රාන්සැක්ෂන් එක මෙතෙන්ට එන්නේ ප්‍රොෆිට් වුණාද ලොස් වුණාද කියන එක. එතකොට මේ ලාච්චු වගේ තියෙන එකේ ඉහළින්ම ඔයාලට පෙන්නනවා වම් අත පැත්තේ මේ ලාච්චුවක් වගේ ලොකර් එකක් වගේ තියෙන එක සිලෙක්ට් කරාම ඒකේ උඩටම ගියාම ඔයාලට පෙන්නනවා දකුණු අත පැත්තේ නිකන් ඩොට්ස් 8ක් පෙන්නන නිකන් කැලෙන්ඩර් එකක් වගේ එකක්. ඇත්තට මේක කැලෙන්ඩර් එක තමයි. අපි ඒක සිලෙක්ට් කරාම අපිට පුළුවන් මේකේ අද දාපු ට්‍රේඩ් මොනවද last week last month last 3 month custom period කියලා දින. ඒ කියන්නේ අපිට අවශ්‍ය දිනේ බලලා ඒ දිනේට අපි කරලා තියෙන ට්‍රේඩ්ස් මොනවද? කොච්චර ප්‍රොෆිට් කරලා තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ටුඩේ කියන එකට දැම්මොත් මේ ටුඩේ ටික තමයි මේ පෙන්නන්නේ. අපි හිතමු මේක ලාස්ට් වීක් කියලා දැම්මොත් මේ ලාස්ට් වීක් එකේ තියෙන ටික ඔක්කොම පෙන්නනවා. ඊට අමතරව ලාස්ට් මන්ත් කියලා දැම්මොත් ලාස්ට් මන්ත් එකේ තියෙන ටික පෙන්නනවා. ඒ වගේ මෙතන අපිට කස්ටම් පීරියඩ් අපිට ඩේට් එක කස්ටමයිස් කරන්න පුළුවන්. අපි හිතමු මට ඕනේ පෙබරවාරි 1 වෙනිදා ඉඳන් පෙබරවාරි 10 වෙනිදා වෙනකම් මේ දෙපැත්තට මේ දෙක හැදුවාලා ඩන් කියලා දැම්මාම ටයිම් රේන්ජ් එක වැඩිලා පෙබරවාරි 1 වෙනිදායි 10 අතර මම කරලා තියෙන ට්‍රේඩ්ස් ටික ඔක්කොම මේකේ පෙන්නනවා. ওই විදිහට තමයි ඒකේ තියෙන්නේ. අපි මේක අද ටුඩේ කියන එකට නැවතත් මාරු කරනවා. ටුඩේ කියන එකට. හරිද? එතකොට ওই විදිහට තමයි මේක අවයින්ට මේ මොබයිල් ෆෝන් එකට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ අපි දාපු ට්‍රේඩ් එක මේ වෙලාවේ මයිනස් යන්නේ. නමුත් මේක තව ස්වල්ප මොහොතකින් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ටික වෙලාවකින් මේක ප්‍රොෆිට් වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට අපි මේක ක්ලෝස් කර ගන්නවා. අපි ප්‍රොෆිට් එක අරගන්න. මේක ක්ලෝස් කරන්නේ මේ විදිහයි. අර අපි දැන් මේ පල්ලෙහාට ආම ඊතල දෙකක් පේනවා. ඊට පස්සේ කැන්ඩල් ස්ටික් එක තියෙනවා. ඊට පස්සේ දාපු ට්‍රේඩ් එක තියෙනවා. මේ දාපු ට්‍රේඩ් කියන ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ අපි දාපු ට්‍රේඩ් එක උඩ ක්ලික් කරගෙන ඉන්න ඕනේ. ආයිත් බලන්න මේ දාපු දැන් GBP USD sell 0.01 කියලා ට්‍රේඩ් එකක් දාලා තිනවා. මම ඒක උඩ ටච් කරගෙන ඉන්නවා. එතකොට එනවා මෙන්න මේ වගේ GBP USD sell කියලා. මම මෙතන ගිහිල්ලා මේක close order දැම්මොත් ආයි පාරක් confirm කරන්න අහනවා. මම දැන් මේ close order දැම්මාම අහනවා මේක සද්දයක් ඇහෙනවා. මෙන්න මේ වගේ මම ෆෝන් එකේ සද්දයක් ඇහුණා. ඔයාලට ආයි මම පෙන්නන්න හොඳට ඇහුම්කන් දෙන්න. මේ ට්‍රේඩ් කියන තැනට ගිහිල්ලා මේක උඩ ඩබල් ක්ලික් කරගෙන හිටියාම ක්ලෝස් ඕඩර් කියලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකේ ක්ලෝස් ඕඩර්, නිව් ඕඩර්, මොඩිෆයි ඕඩර්, chart කියලා වෙනවා. අපිට ඕනේ මේ ඕඩර් එක ක්ලෝස් කරන්න නම් මම මේක මේ ක්ලෝස් ඕඩර් කියන එක ටච් කරනවත් එක්කම ලොකු શબ્දයක් ඒ කියන්නේ අපිට ඒක දෙනවා. ඒක මේ ක්ලෝස් ඕඩර් එකක් කරන්න යන්නේ කියන දේ මනසට අපිට අඟවනවා. නිකන් අමුතු શબ્දයක් එනොන්න බලන්න. මං හිතන්නේ ඔයාලට ඒක ඇහෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක ක්ලික් කළා. ඔයාලගේ ෆෝන් එකේ සද්දය ඇහෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ අහනවා close with loss. loss එකක් එක්කද close කරන්න ඕනේ. අපිට මේක profit එකක් එක්ක close. ඒකට මේක blue color. හැම වෙලාවෙම මතක තියාගන්න ඕනම trade එකක් loss පිට යනවා නම් ඒක පෙන්වන්නේ රතු පාටින්. පාඩු පිට යනවා නම් රතු පාටි. ඒක ලාභයක් පිට පෙන්නනවා නම් ප්‍රොෆිට් එකක් නම් පෙන්නන්නේ ඒක නිල් පාට වෙනවා. ඔන්න ඔක මතක තියාගන්න. අපි ඕනම ට්‍රේඩ් එකක් මේ මොබයිල් ෆෝන් එකෙන් ඕපන් කරන පාඩු පිට නම් තියෙන්නේ ඒක රතු පාට කලර් එකෙන් පෙන්නන්නේ රෙඩ් කලර් එකෙන්. ප්‍රොෆිට් පිට තියෙනවා නම් අපිට ඒක පෙන්නන්නේ බ්ලූ කලර් එකෙන්. අපි දැන් මේක මේ ක්ලෝස් විත් ලොස් කියලා දැම්මොත් මේක 7:44කදී ලොස් පිට තමයි ක්ලෝස් වෙන්නේ. අපි මේක ලොස් පිට ක්ලෝස් කරන්නේ අපි මේක ප්‍රොෆිට් පිට තමයි ක්ලෝස් කරන්නේ. අපි කියන මෙතනින් අයින් වෙන්න මේ උඩ මේ ඕඩර් එක ළඟ තියෙන සයිඩ් ඇරෝ එකෙන් මෙතනින් අයින් වෙනවා. ওই විදිහට තමයි මොබයිල් ෆෝන් එකකින් අපි මේකට ලොග් වෙලා මේ ඉන්ටර්ෆේස් එකට ලොග් වෙලා අපි ට්‍රේඩ් කරගන්නේ. ඇත්තටම මට ලැප්ටොප් එකට වැඩිය මොබයිල් ෆෝන් එකකින් ට්‍රේඩ් කරන එක පහසුයි. මොකද මම මේකට දැන් පුරුදු වෙලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකකින් ට්‍රේඩ් කරන්න. මොකද මම හුඟක් වෙලාවට එළියේ ඉන්නේ. මට ලැප්ටොප් අරගෙන හැම වෙලේම යන්න කරන්න අපහසුයි. ඒකින්ද මේ මම බොහෝ වෙලාවට මේ ලැප්ටොප් එක මේ මොබයිල් ෆෝන් එක හරහා තමයි ට්‍රේඩ් කරන්නේ. මොබයිල් ෆෝන් එකට පුරුදු වෙන්න ටිකක් කල් යනවා. මොකද අර ලැප්ටොප් එකේ වගේ ලොකු ඉන්ටර්ෆේස් එකක් නැහැ. මොබයිල් ෆෝන් එකේ පොඩි ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. එතකොට ඒකේ අර තියෙන ඔප්ෂන්ස් ටික අඳුනගෙන අතට මේ ෆෝන් එක හුරු කරගන්න මේ ඇප් එකට අපි අත හුරු කරගන්න ටික කාලයක් ගත වෙනවා. පුරුදු වුණාට පස්සේ ඇත්තටම ලැප්ටොප් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොබයිල් ෆෝන් එකෙන් දවසේ ඕනම වෙලාවක ට්‍රේඩ් එකක් දාන්න, ට්‍රේඩ් එකක් ක්ලෝස් කරන්නත්, ඔයාගේ ෆන්ඩ්ස් ඔයාගේ account එකට ලංකාවේ account එකට ගෙන්න ගන්න මේ හැමදේම මේ මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. එකම දේ තමයි මේ මොබයිල් ෆෝන් එකට ටිකක් පුරුදු වෙන්න ටික දවසක් ටික කාලයක් ගත වෙනවා.
හිතනවා දැන්ට මොබයිල් ෆෝන් පාවිච්චි කරන හැමෝටම හොඳ දැනුමක් තියෙන හින්දා මේකට පුරුදු වෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඇත්තටම පහසු දෙයක්. මොබයිල් ෆෝන් එකට පුරුදු වුණා නම් ඔයාලා ට්‍රේඩ් කරනවා කියන එක දවසේ කොහේ හිටියත් ට්‍රේඩ් කරනවා කියන එක හරිම පහසු දෙයක්. එහෙමනම් අද දවසේ අපි මේ පාඩම මෙතනින් නවත්වනවා. මේ අපේ 8 වෙනි වීඩියෝ එක. අපි 9 වෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලගේ මේ account එකට නැත්නම් මේ NordFX account එකට funds deposit කරන්නේ කොහොමද කියන එක. අපි එතනින් අපේ පාඨමාලාවේ වැදගත්ම දේ ආරම්භ කරගෙන අපි ඉස්සරහට යනවා. ඒ කියන්නේ අපි මේකේ මුදල් හම්බ කරන්න තමයි අපි 8 වෙනි මේ 9 වෙනි වීඩියෝ එකේදී අපි පටන් ගන්නෙ. මේක 8 වෙනි වීඩියෝ එක. 9 වෙනි වීඩියෝ එකේදී අපි මේ සල්ලි ඉන්වෙස්ට් කරලා මේ account එකට සල්ලි ඩිපොසිට් කරලා අපි මේකෙන් ප්‍රොෆිට් කරන්නේ කොහොමද? ප්‍රොෆිට් එකක් උපයගන්නේ කොහොමද කියන දේ ඔයගලන්ට කියලා දෙනවා. ඉතාමත් වැදගත් පාඩමක්. අපේ channel එක subscribe කරලා තියන්න. 9 වෙනි වීඩියෝ එකේදී ඔයාලට ඒ දේ අපෙන් බලා ගන්න පුළුවන් අපි කොහොමද සල්ලි මේකට ඩිපොසිට් කරන්නේ කියලා. එතකොට මේක බලන කෙනෙකුට තව අදහසක් එන්න පුළුවන් සල්ලි කියලා කීයක් ඕන වේද කියලා. මෙහෙමයි ඇත්තටම මට ඔයගලන්ට ගාණක් කියන්න බෑ මෙච්චර තියාගන්න කියලා රටේ තියෙන තත්ත්වෙත් එක. නමුත් අවම වශයෙන් ඩොලර් 100ක් 150ක් වැඩිම මුදලක් හැටියට ඩොලර් 1000ක ප්‍රමාණයක් වැඩිම 1000ක් අඩුම 100ක් වගේ 100ක් කියන අද ගාඩම සාමාන්‍ය රුපියල් 30000ක වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ගේ සේවිංස් account එකක දාලා තියාගන්න. අපි 9 වෙනි වීඩියෝ එකේදී ඒ සල්ලි මේ account එකට ඩිපොසිට් කරලා අපි එවලෙම ට්‍රේඩ් එකක් දාලා ඔයගොල්ලන්ට ප්‍රොෆිට් කරලා පෙන්නනවා. ඔයගොල්ලොත් එක්ක මම ට්‍රේඩ් එක දානවා. දාලා ඒක ප්‍රොෆිට් කරන්නේ කොහොමද කියන එක මම ඔයගොල්ලන්ට ලයිව් කියලා දෙන්නම්. ප්‍රධානම දේ අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඊට අමතරව අපි 9 වෙනි වීඩියෝ එකෙන් පස්සේ අපේ WhatsApp group එක create කරනවා. ඒ create කරන group එකට ඔයගොල්ලෝ accounts හදලා අපිත් එක්ක log වෙනකොට මම ඔයගලන්ට මගේ WhatsApp number එකත් message සියල්ල මම comment section එකේ දානවා. ඒක හරහා log වෙන්න. විශේෂයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා. ඇත්තටම අපි මේ signal සේවාව සපයන්නේ නොමිලේ කීයක්වත්ම ගන්නෙ නෑ. ඒක හොඳට ඔළුවේ මතක තියාගන්න. හැබැයි මේ සිග්නල් සර්විස් එක දෙන්නේ අපි හරහා ගිණුම් විවෘත වෙන අයට පමණයි. අපේ ලින්ක් එකක් දීලා තියෙනවා. ඒ ලින්ක් එක through open කරන අයට පමණයි අපි මේ තාක්ෂණික සහයත් ප්‍රොෆිට් කරන්න අවශ්‍ය සිග්නල් උත් දෙන්නේ. අනිත් අයට දෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් අපේ ගිණුම් අපි හරහා ලින්ක් එක හරහා ගිණුමක් විවෘත කරපු කෙනෙක් ඉන්නවනම් අපිට යාව ඇත්තටම ඩේලි අප්ඩේට් වෙනවා. අපිට රිපෝට් එකක් ලැබෙනවා. අදාළ ආයතනයෙන් NordFX ආයතනයෙන් මොකද අපි ලංකාවේ නියෝජිතයෙක් හින්දා. එතකොට ඒගොල්ලන්ව පමණයි අපි මේ group එකට ඇඩ් කරගන්නේ. එතකොට යම් කෙනෙක් ඉන්න පුළුවන් දැන් මේ වෙනකොට NordFX account එකක් තියෙන කෙනෙක්. එහෙමනම් අලුත් email address එකක් හදාගෙන අලුත් account එකක් අපේ link එක හරහා open කරගෙන ඒ account එක verify කරගෙන ලෑස්ති වෙලා ඉන්න. අපි ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය දැනුම සහාය නොමිලේ ලබා දෙනවා. එහෙමනම් මේ වීඩියෝස් ටික හොඳට බලන්න. වැදගත්ම පාඩම ඊළඟ පාඩම අපි එහෙනම් ඒ අපේ 9 වෙනි ලෙසන් එකෙන් මේකට සල්ලි ඉන්වෙස්ට් කරන්නේ කොහොමද කියන එකේදී අපි වැඩි දුර කතා කරමු. එහෙනම් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.